ඔන්න ඉතින් හුඟ කාලෙකට පස්සේ ඔන්ලයින් ලෙක්චර්ස් තිබිලා අන්තිමට අපිට කැම්පස් එකට එන්න කියලා දවසක් දීලා තියෙනවා. ඉතින් දැන් මම මේ අම්මවත් එක්ක කරගෙන යන්නේ ඒකට ඕනි කරන බඩු ටිකක් අරගන්න. ඔයාලත් එන්නකො මගෙත් එක්ක යන්න. අපිට 2026 ජූලි 20 වෙනිදා තමයි වෙල්කම් සෙරමනි එක. ඉතින් 19 වෙනිදා අපිට හොස්ටල් වලට එන්න කියලා තිබුණා. කියන්න අමතක වුණානේ. සමහර විට ඔයාලා තම්නේල් එකකින්ම දකින්න ඇති මම මේ යන්න හදන්නේ පේරාදෙණිය කැම්පස් එකට. ඉතින් හතරවතේම ඇවිදලා තියෙන තරම් සුකුරුත්තන් ටිකක් හොයාගෙන අම්මයි මායි ආපහු එන්න පිටත් වුණා. ඔයාලම් බලන්නකෝ මං අරගෙන තියෙන මොනවද කියලා. තියෙන නම් මට හම්බෙච්ච ගිෆ්ට් එක. මේක මට හම්බුනේ මගේ කසින් අක්කාගෙන්. thank you අක්කේ ඔයාට. ඉතින් ඔන්න යන්න කලින් දවසේ හවස අම්මයි තාත්තයි මමයි පන්සලටත් ගියා. මේ තියෙන්නේ මම ලෑස්ති කරගත්ත බෑග් ටික. ඔයාලා විශ්වාස කරයිද දන්නේ අපේ හොස්ටල් රූම් එකෙන් අඩුවෙන්ම බඩු අරගෙන ගිහිල්ලා තියෙන්නේ මේ මම තමයි. ඉතින් ඊට පස්සේ මම්මගේ කාමරයටත් ටටා බයි කියලා යන්න පිටත් වුණා. නිකමට හිතලා බලන්න තමන් පොඩි කාලේ ඉඳන් යන්න හීන දැක්ක කැම්පස් එකට මේ වගේ හොස්ටල් බෑග් ටිකක් පැක් කරගෙන යනකොට දැනෙන හැඟීම මොන වගේද කියලා. ඔන්න ඉතින් කඩු ගන්නාවත් පහු කරලා පේරාදෙණිය පාලමත් පහු කරලා අපි ටිකෙන් ටික ගලහ හන්දියට ලං වුණා. බලන්න අනේ මේ පරිසරයේ තියෙන ලස්සන. අසුන්ගෙන හදවත් අවුරේ අපි උඩුකම් බලායන නාදකම් අතුරා හදේ හොඳ නාදකම් උඩුකම් බලායන නාදකම් අතුරා හදේ හොඳ නාදකම් උඩුකම් බලායන නාදකම් අතුරා හදේ හොඳ නාදකම් උඩුකම් බලායන නාදකම් අතුරා හදේ හොඳ නාදකම්. ඉතින් පේරාදෙණිය කැම්පස් එක දැක්කත් ඇති මගේ නම් හිත නිවෙන්න. ඔයාලා මගේ මූණ දැක්කනම් තේරෙයි මම මේ වෙලාවේ කොච්චර සතුටින්ද හිටියේ කියලා. අසුන්ගෙන හදවත් අවුරේ අපි උඩුකම් බලායන නාදකම් අතුරා හදේ හොඳ නාදකම් උඩුකම් බලායන නාදකම් අතුරා හදේ හොඳ නාදකම් උඩුකම් බලායන නාදකම් අතුරා හදේ හොඳ නාදකම් උඩුකම් බලායන නාදකම් අතුරා හදේ හොඳ නාදකම්. මෙන්න මෙතනින් උඩ තියෙන්නේ ජේම්ස් පීරිස් හොස්ටල් එක.
බලන්නකො ඉතින් අද හරි තදබතේනේ. මම ඉතින් මේ හොයාගෙන යන්නේ මගේ අනික් රූම්මේට්ස්ලා 3 දෙනාව. 4 දෙනා කතා වෙලා එකම වෙලාවෙ ගිහිල්ලා තමයි අපිට රූම් එකක් ගන්න පුළුවන්. අපිට මෙතන වාහනයක් දාන්න ඉඩක් නම් තිබුණේ නැහැ. ඔය ඉස්සරහින් පේන්නේ අපේ හොස්ටල් වලට යන පාර. ඊට පස්සේ කොහොම හරි මගේ අනිත් යාළුවෝ 3 දෙනාවත් එකම තැනකට සෙට් කරගෙන අපි ගියා රාමනාදන් හොස්ටල් එක ගාවට. ඊට පස්සේ පාර හොයාගෙන ගිහිල්ලා අන්තිමට සරසවි මැදුරු හොස්ටල් එක හොයාගත්තා. ඔයාලට මතක ඇති දිට්ටෝ ආව වෙලාවෙ යට වුණේ මෙන්න මේ හොස්ටල් එක තමයි. ඒ වුණාට මේක නම් මාරම ලස්සන හොස්ටල් එකක් ළමයි. පේරාදෙණිය කැම්පස් එකේ අලුතෙන්ම හදපු හොස්ටල් එකක්. ඔයාලා හිතනවා ඇති අපි මේ දඩිබිඩි ගාලා දුවන්නේ ඇයි කියලා. මුලින්ම අපිව කැම්පස් එකට එද්දි පිළිගන්න වගේ හිරි පොද වැස්සක් වැටෙන්න ගත්තා. ඉතින් ආව ගමන් හෙම්බිරිසාව හදාගන්න ඕනේ නෑනේ කියලා කකුල් දෙකට වැඳලා අපි දුවන්න ගත්තා. ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් කරන තැන හොයාගෙන අපි ගියා. කොහොම හරි අන්තිමට එතනත් පාරවල් අද්දගෙන ගිහිල්ලා අන්තිමට අපිට මේ පාර කිව්වේ අපේ ඉස්සරහින් මේ යන මං හිතන්නේ සීනියර් අක්කා කෙනෙක් වෙන්න ඇති. ඊට පස්සේ තෙමීගෙන කරගෙන රෙජිස්ට්‍රේෂන් කරන තැනට ඇවිල්ලා අපි එතෙන්ට වෙලා පොලිමේ හිටියා. ඔය hina වෙවි ඉන්නේ මගේ එක යාළුවෙක්. ඇත්තටම ළමයි මේ හොස්ටල් එක නම් මාරම ලස්සනයි. ඔන්න ඉතින් අපි ඊට පස්සේ එක රූම් එකක් අරගත්තා. දැන් ඊට පස්සේ රූම් එක හැවීමේ මහා මෙහෙයුම දියත් කරන්න තමයි යන්නේ. එන්න අපි රූම් එක හොයමු. ඔයාලට පේනවා ඇති මෙතන තියෙන්නේ හොස්ටල් එකේ එක ස්ටඩි ඒරියා එකක්. අපිට රූම් එක හම්බුනේ 3rd ෆ්ලෝර් එකේ. ඉතින් අපි මහගිරිදම්බේ වගේ පඩිපෙළ නගින්න පටන් ගත්තා. ජයග්‍රාහී ලෙස රූම් එක හොයාගත්තට පස්සේ තමයි අපිට තේරුනේ ඒ අතුරෙන් රූම් එක අරින්න බැහැ කියලා. ඊට පස්සේ එතන හිටපු සීනියර් අක්කා කෙනෙක් අපිට කිව්වා සමහර විට අපේ රූම් එක තියෙන්නේ එහා බිල්ඩින් එකේ වෙන්න ඇති මේ ඔක්කොම එක වගේ කියලා. ඒ අක්කා කියපු කතාව ඇත්ත තමයි. ඊට පස්සේ කොහොම හරි අන්තිමට අපි අපේ රූම් එක හොයාගත්තා. අපි මුලින් හිතාගෙන හිටියේ අපිට මහවැලි ගඟ පැත්තේ රූම් එකක් හම්බෙයි කියලා. ඒ වුණාට හම්බෙලා තියෙන අනිත් පැත්ත. ඒ වුණාට හැමදේම පොසිටිව් විදිහට හිතන්න ඕනනේ. දැන් නම් අපිට හිතනවා අපිට හම්බෙලා තියෙන රූම් එක තමයි හොඳම රූම් එක කියලා. පොඩි අවුලකට තිබ්බේ ස්ටඩි ටේබල් තිබුණේ නැහැ. කබඩ් එකකුත් තිබුණේ නැතුව අපේ තාත්තලා ඇවිල්ලා අපේ රූම් එකට කබඩ් එකක් දාලා දුන්න පල්ලෙහායි. අපිට ස්ටඩි ටේබලුත් ළඟදිම ලැබෙන කතාවක් තමයි කිව්වේ. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ඒ පොඩ්ඩට මේ ළමයි ඇඳවලුත් බෙදාගෙන ඉවරයි. ඔන්න බලන්නකෝ අපේ එක්කෙනෙකුට බැල්කනි එකේ ලොක් එක අරගන්න බැරුව දඟලනවනේ. කොට ජීවිතනේ. අපිට ඉස්සරහා කාමරයේ තිබුණේ බැල්කනි view එක නම් මාරම ලස්සනයි. මහවැලි ගඟත් එතෙන්ට පේනවා. මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. හැබැයි මේ පැත්තට අවුව වැටෙනවා හොඳටම වැඩි. අපේ රූම් තියෙන පැත්ත හරිම කූල්. හැබැයි රෙදි වේල ගන්න තමයි අමාරු. දැන් ඉතින් රූම් එක ගත්තා වගේ නෙමෙයිනේ අපේ බඩු ටිකත් අපිම තනියෙන් ඇදගෙන එන්න ඕනේ රූම් වලට. මොකද අම්මලා තාත්තලාට ඇතුළට එන්න දෙන්නේ නැහැ. කොහොම හරි සහයෝගයෙන් මෙන්න මෙහෙම අපි බඩු ටිකත් උඩට අරගෙන ආවා. ඔන්න ඊට පස්සේ තමයි අපේ අම්මලා තාත්තලා තාපහු ගියේ. මොනවා කරන්නද ඉතින් හැමදේම පොසිටිව් විදිහට හිතන්න එපැයි. ඊට පස්සේ සියල්ලට ප්‍රථම කෑම කියලා අපි කට්ටිය ගෙවල් වලින් ගෙනාව කෑම ටිකට වැඩේ දුන්නා. අපේ රූම් එකට ලයිට් එකක්වත් තිබුණේ නැහැ. කන්න කට පේන්නේ නැති නිසා අපි ෆ්ලෑෂ් ඔන් කරගෙන තමයි කෑවේ. කාලා බීලා ශක්තිය අරගෙන අපි දඩිවිලි ගාලා මේ දූවිලි අස් කරන්න ගත්තා. ඇත්තටම හිතුවට වඩා දූවිලි නම් ගොඩක් තිබුණා. මේ රූම් එකේ කලින් හිටපු අය රූම් එක පාවිච්චි කරලා තියෙන හොඳ තමයි ඉතින්. හැබැයි අපිට එහා තිබුණ රූම් එකක නම් අක්කලා අලුතෙන් එන නංගිලාට විශ් කරලා ලියුමකුත් තියලා තමයි ගිහිල්ලා තිබුණේ. ඔන්න දැන් නම් රූම් එක අස් කරපු වැඩවලින් ගොඩක් ඉවරයි.
ඊට පස්සේ රෑට කෑම ගේන්න ඕන නිසා අපි ගියා රාමනාදන් හොස්ටල් එකේ කැන්ටින් එකට. මොකද අපේ හොස්ටල් එකට තාම කැන්ටින් එකක් නැහැ. අපිට හවස 6:00 පස්සේ එළියට යන්න දෙන්නෙත් නැහැ. උදේ 6:00ට කලින් එළියට එන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා 6:00ට කලින් අපි කෑම අරගෙන එන්න ඕනේ. කලින් වැස්ස වෙලාවේ දිව්ව මිසක් මේ වීව් එක ඔයාලට හරියට පෙන්වන්න බැරි වුණානේ. ඔන්න දැන් බලා ගන්නකෝ. උතන අඩි කීපයක් එහයින් තමයි මහවැලි ගඟ තියෙන්නේ. ඇත්තටම මාරම ලස්සන නිදහස් පරිසරයක තියෙන හොස්ටල් එකක් තමයි අපේ සරසවි මැදුර හොස්ටල් එක. අපේ සීනියර් අක්කලා කට්ටියක් එයාලගේ බඩු ටික හදිස්සියට දාගන්න තැනක් නැතුව අපේ රූම් එකට දාලා ගියා. ඉතින් ඒකේ තිබුණ මේසෙ අපිට සති දෙකකට පාවිච්චි කරන්න පුළුවන් කිව්වා. ඒකේ තමයි අපි මේ බඩු ටික අහුරන්නේ. අපිට ලයිට් තිබුණ නැති නිසා ඔන්න අපි ලයිට් එකක් දාගත්තා. හැබැයි පස්සේ තමයි අපි දැනගත්තේ ළමයින්ට මෙහෙම ලයිට් අල්ලන්න තහනම් කියලා. මොනා කරන්නද ඉතින් එයාලා හදලා දෙනකම් අපිට කරුවලේ ඉන්න බෑනේ. හොඳ වෙලාවට තමයි තාත්තා මේ වගේ වැඩත් මට හුරු කරලා තිබුණේ. ඉතින් මං කිව්වනේ ඔයාලට අපිට ඉස්සරහින් තියෙන රූම් එකේ බැල්කනි වීව් එක ඔයාලට පෙන්වන්නම් කියලා. මේ තියෙන්නේ ඒක මාරුම ලස්සනයි. උන් ඉතින් ඔය ඉන්නේ අපි උඩ ඇඳේ ළමයි. උන් ඔහොම තමයි අපේ අද දවස ඉවර වුණේ. ඉතින් කැම්පස් එකේ තව ඉස්සරහට මොනවා වෙයිද කියලා අපි බලමුකෝ. එතකම් බයි පරිස්සමින් ඉන්න.